කල්පනා කරලා බලන්න මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව තිබ්බා. රනිල් වික්‍රමසිංහගේ මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ එතනින් එහාට චන්ද්‍රිකා මැතිණියගේ රණසිංහ ප්‍රේමදාසගේ ජේ.ආර්.ගේ ආණ්ඩුව තිබ්බා. එතෙක් මෙතෙක් ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් යටතේ කතා කරපු මාතෘකාද වර්තමාන ආණ්ඩුව යටතේ අපිට කතා කරන්න වෙලා තියෙන්නේ. අපිට සිද්ධ වෙලා තියෙනවා 6 පොතට. අවුරුදු 11 ළමයාගේ 6 පොතට කුණුහරුප වෙබ්සයිට් එක එක සමලිංගිකයෝ වල වෙබ්සයිට් දාපු ඒවා ගැන කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඇයි එහෙම අපිට මේ කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ? ඒවට උල්පන්දම් දෙන මිනිස්සු ආණ්ඩුවල ඉඳගෙන ඉන්න නිසා. දැන් මෙච්චර කාලයක් ජනාධිපතිවරු කීප දෙනෙක් හිටියා. ආණ්ඩු කීපයක් පාලනය කරා. ඒ එක ආණ්ඩුවකවත් එක ජනාධිපතිතුමෙක්වත් යටතේ එළියට ආපු මාතෘකාද මේ අපිට කතා කරන්න වෙලා තියෙන්නේ. ඇයි එහෙම වුනේ? අද වෙනකොට ස්වාමින් වහන්සේලාට ගණයා කියලා බයිනවා. වයසක අම්මලා තාත්තලාට නාකියා කියලා බයිනවා. මේ ජෙන්සි එකේ ළමයි. ඇයි ඒකට හේතුව? ඒ දවස්වල ඉඳන් මම කිව්වා මේ මිනිස්සු ආවොත් මේ පෞල් සංස්ථාව කියන මේ concept එක එහෙම නැත්නම් මේ මාතෘකාව පවා පැහැර කරනවා මේගොල්ලෝ. රටේ කොහොමද කොළොන්නාවේ කුඩු දේනුවගේ මේ භාෂාව? මේ මෙන්න මේක අහන්න බෑ මචං හිරුනිකා දන්නවද? අනිවාර්යයෙන් ළමයින්ට ලිංගික අධ්‍යාපනය දෙන්න ඕනේ. හේතුව දන්නවද? නැත්තම් උඹලා වගේ අර චූහිලයි ගූහිලයි මාරු කරගන්න පොඩි කෙල්ලෝ. චූහිල මොකද්ද ගූහිල මොකද්ද කියලා දන්නේ නැති වෙනවා මේ පොඩි කෙල්ලෝ බල වගේ මේ ඔක දුන්නේ නැතුනොත් ලිංගික අධ්‍යාපනය දුන්නේ නැතුන ඕක වෙනවා. ඒකනේ උඹලා මේ රංජන්ට කියලා අර චූහිලට දාන එක ගූහිලට දාගත්තේ. අනිත් එක තමයි මේක අහපන්. ගණයා කියන්නේ ඔය හාමුදුරුවෝ කියන්නේ නැති උන්ට තමයි ගණයා කියන්නේ. ඔය ඉන්න ඥානසාරය, ඉත්තෑ කන්දය, කස්සපය, තව බලහා ඔය සෙට් එකක් ඉන්නවනේ. අර පොල්ලේ රතනය. උන්ට තමයි ගණයෝ කියන්නේ. අනිත් හාමුදුරුවන්ට හාමුදුරුවරු. දන්නවද ඒක? දැන් ඔය ලිංගික අධ්‍යාපනය දුන්නා නම් අර පොල්ලේ රතනය දූෂණය කරපු කෙල්ලත් දැන් හොඳට ඉන්නවා. අවුරුදු 12 දිනේ මේ දූෂණය කරන්නේ 12 13 දිනේ. ඔක 6 වසරට දැම්මනේ අවුරුදු 11 එන්නේ දෙන්නේ. එහෙනම් එයා දන්නවා මේක වෙනවා කියලා මේ එහෙම වුණාම. දැන් එහෙනම් ඒකත් ඒ ප්‍රශ්නයක් නැහැ. උඹලා වගේ ඔය වෙබ්සයිට් දැම්මට ඇතුළට සල්ලි දීලා බලගේ වැඩ කරනව නාමල්ලගේ උන්නේ වැඩ කරලා ඔක වෙබ්සයිට් එක දාලා තියෙන්නේ. ඒකට ඒගොල්ලෝ වැඩ තහනම් උනේ. හරිද? නාකියලා යකෝ නාකියා කියන්නේ නැතු යකෝ මොකද්ද කියන්නේ? නාකියට තරුණයි කියන්නද? නාකියට කොල්ලා කියන්නද? දැන් උඹ නාකි වුණාම නංගි කියන්නද බට? පෞල් සංස්ථාව ගැන උඹ නම් කතා කරන්න මේපා. මිනිහෙක් තියාගෙන එළියේ මිනිහ ගෙදර තියාගෙන පිට උන්ට කියලා අර ගූහිල සුද්ධ කරගන්න එකානේ උඹ. අනිත් එක තමයි උඹලගේ තාත්තා තමයි ලංකාවට මුලින්ම කුඩු ගෙනාවේ. හරිද? ඔය ළමයි නැති කරන්න එකම තමයි බලය තාත්තා කරේ. බලය තාත්තා කුඩු සිංහායේ දවස්වල උඹ කුඩු දේනුව. ඒකනේ අරුගේ මැරුම් කෑවේ කුඩු කේස් එක බේර ගන්න බැරුවනේ මැරුම් කෑ බලය තාත්තා. මං හිතන්නේ බලය තාත්තා මැරුණ පස්සේ අම්මට දුමිද සිල්ල ගැහුවද කොහෙදයි. හාපන් හරියටම ගිහිල්ලා අම්මගෙන්. ඒක තමයි බල වගේ උන් බිහි වෙන්නේ නැති සමහරක් විට. තාත්තට ඉස්සරින් ගහන්න නැතුව තාත්තා ඉන්න කාලේ හිටියේ. කුඩෙක් ගහන්න නැති වෙනවරෙන් බල අම්මට. ඒක තමයි බල වගේ කතා කරන්නේ. අටක් නැහැ. හැදෙන්න හැදීලා නැහැ. මාර හැදියාවක් බලගේ තියෙන්නේ. අර කුණුවarpa කියාන කෑ ගැහුවා. ඌ තියෙන පාර්ලිමේන්තුව ඇතුලේ රනිල් ගල කෑ ගහනවා. උඹලා තමයි මේ සමාජය හදන්න එන්නේ. උඹලා හොඳ සමාජ නෙමෙයි ගණිකා වෘත්තියට බල හොඳයි. ගණිකා වෘත්තිය හදන්න ඊට පස්සේ චූහිලට ගූහිල මාරු කරගන්න විදිය කියන්න අනේකට උඹලා හොඳයි. උඹලා හොඳයි. ඉතින් තව කතා කරනවා ඉතින් උඹලත් ඉතින් ඇවිල්ලා ඔතන උඹලා ගැන මිනිස්සු ඔක්කොම දන්නවා. හරිද? උඹ ඕකේ කියනවානේ මේ මිනිස්සුන්ට පුළුවන් මෙච්චරයි ටොයිලට් වලක් හදන එකයි කොට්ටවැලි මේ පාලම් හදන එකයි විතරයි කියලානේ උඹලා කියන්නේ. අන්න ඒක තමයි උන්ට පුළුවන් ඒක තමයි. උන්ට පුළුවන් උඹලා වගේ හොරු වැල කෙලින්ම මැගසින් බන්ධන කරට දක්කන්න. අනේ ඒකට තමයි අපි කැමති. දැන් උඹලා දක්කනවනේ. ඔයාගේ තියෙනවනේ නඩු දෙකක්ද කොහෙද? ඔයා දක්කන්න ඉන්නේ. ඔයා පරිස්සමෙන් ඉන්නේ. හොඳට ගූහිලා හොඳට පරිස්සම් කරලා තියාගන්න. රංජන්ට කියලා අය කරගන්න ඕනෝත්. තෝගේ මිනිහත් නෑ. දෙවෙනි මිනිහත් එක්ක ඉන අරුත් කෙලිනවා, මූත් කෙලිනවා. උඹලා බං අර පිට කොටුවේ බඩු හොඳයි උඹලට වඩා බං. සිරාම කියන්නේ. ඇවිල්ලා කතා කරලා මෙතන නිකන් සාරිය ඇඳගෙන අර සාරිය හෙළුවෙන් ඔක්කොම අනිත් තුන්